Yo, welcome to Serious Fellas Sudda KO Sudda අදත් ආව උඹලව බලලා යන්න. So මොකද වෙන්නේ වගේ ට්‍රෙක්ස් එක නතාව. උඹලා හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් කරදරයක් නැහැ නේ උඹලට නේද? හොඳින් ඉන්නවනේ. කිසි අවුලක් නැහැ නේ. හරි. එහෙනම් අද කතා කරන්න යන්නේ Candy Asela episode 2 part 2. ඉතින් අපි පෞගේ එපිසෝඩ් එක බලපු නැති කට්ටිය ඒක බලලා එන්න. මොකද නැත්තම් මේ එතුමාගේ ජීවිත කතන්දරේ තේරෙන්නේ නැහැ උඹලට. අද බලන්න තියෙන්නේ ෆිල් ටික රිප්ලයි එකේ නම් වීඩියෝ එක. subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. වැඩි කතා කරන්න ඕනේ නෑ. Let's go. A few minutes later. అమ్మా ఊకే ఎన్న కథ బద పుండ అండ అమ్మక వేసమ అర్రంగుట్టి క్యాండీ హస్సేల నాపు పేసర్ దమ్మిల్ ఇదవల్లి తన్ని వాళ్ళి దాగని లేస్వక్ ఇස්සරා කැලණි පන්සල උඹට දෙනවා පමුණුවේ චීත් එක්ක උත්ත පාටාතකින් අඳින්න පෑන්ටි මේක කොයිද උත්ත 2.5 වැන්කර් උඹට දීලා තින්නේ අම්මා පොඩි කාලේ මව්කුරිනේ ඇන්කර් චාටර් උත්ත අපි ගහුවොත් ඒව බුදේ අඩෝ ඩවක් ගහුවා වගේ තමයි ගාලා ඇන්කර් ඒ ඇන්කර් එක වෙනයි අර ඇන්කර් එක වෙනයි උඹ කොයිද උත්ත දන්නේ මව්කිරි උඹ කාලා තින්නේ තනිකර පිටි අපි උත්ත පාන්කුඩු බිස්කට් කුඩු වලට දාන්න ඔයිට වැඩිය පිටි වලට මෙන්න රොටි පෙන්නන්න වරෙන් උත්ත කොළඹ සිටි මේ අපේ හැටි උඹගේ මොලේ පුරවලා උත්ත මැටි බඩ පුළුවන් උත්ත කැසට් බජට් ආගනි පැත්තේ උඹේ භූත දෝෂ ඉවර වෙන්න පිරිත් මේ සිරිත් කිරිත් මම චමත් බෞද්ධ එකෙම සියලුම ආගම දාමකට ගරු කරන ඒක ඇහුත්තෝ මේ විදියට අපේ චෙක් අඩෝ බවුස් වෙන්න නැතුව යන්නේ ඉස්සරහට මිල මුදල්ද කොලේද ගහද ගෙඩිද ඔක්කොම අපේ මුදුන් මුලද වටිනාකම තියාගෙන මූල්‍ය ශාරීරික ගේමක් ගන්නකොට තුඹේනවද මට රිද්දන්න මගේ වාහනට වැලි කැටයක් බද්දන්න බොට බෑ හුත්තෝ ඒක හිතන්න ඔබ දැනගනින් හුත්තෝ මාත් එක්ක හොකණ්ඩ කාංගඩිය කුකුරන්න දෙන්න එකක් තියෙනවා කටට ඒක 9 mm ආදී මගේ තියෙනවා අඩෝ ඩික කෙලින් මුඹේ පලාගෙන යන්න ඔය 2.5 චූ බුද මාර්ගේ ඔක්කොම ඇතුළේ හිල් කරගෙන යන්න කෙලින්ම යටි බඩ කොර වෙන්න බඩ ගහන්නේ ළඟ ගොම් පැටියෝ මගේ බඳලා තියෙන ඇඟ මගේ නඩු ගැන කතා කරලා ආපන් උත්තෝ හිටපු ජනාධිපතිලාගේද ඉන්න ජනාධිපති කිඳ අගමැති කිඳ මම ඉන්න කැමති මෙහෙම ඇති හුත් උඹගේ 2.5 ගී කැරියට දුන්න රැප් උඹට නෑ හුත්තෝ ඇප් මේක සැප මම හුඟක් දිනන් දාන්න නෑ හුත්තෝ කැප අමුම තමයි රෝ motherfucker raw speed to the palace loyal to the game these kind of a hardcore gas rap MCs are very rare hello I started this gang sessions on this mother mommy thanks I pass into the real MCs these kind of a punk ass people better suck my dick you better get a good luck eat my dick menna tomba උඹ බර දාලා උරාගනින් හුත්ත දාලා උඹේ හොම්බ මං කොළඹ කැන්ඩි ලාමිසි පුකනෝදි ඵලයන් ගෙදර පෙන්නන්න කොළඹට අඹ අදාළ නෑ හුත්තෝ ගහලා තින්නේ 6:41 මේ වෙනකොට 6:45යි උඹගේ 2.5 හුත්ත කොටුවට ගන්න පුළුවන් සතපා වගේවත් නෑ වැඩක් නෑ හුත්තෝ රටෙත් නෑ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මහරගම වෙලද පොලෙත් නෑ උඹට පෙන්නන්න කොළඹ මන්තිරු වරෙන් උඹ මාළු කපන මන්නෙන් ගෙලන්න හුත්ත චට ගාලා උත්ත තීරු මෙන්න හුත්ත ගනි මාරු කාසිනේ හුත්ත උඹට වැඩි වටන මොරටුකගේ පාසි රැපණන් ඉවරයි පුළුවන් නම් ගාපන් පේලියක් දෙකක් අම්මට කොඹට කුප්පාරයි කටර පාරයි ගන්නවඩ කුප්පාරක් එක්ක බැරිලා යන්න එතන උඹ සෙත්ත පෝචි තාත්තා පුණේක හුත්තෝ පවර් සෙට් ඊට කලින් සමුද්‍ර කෝච්චි වත්තේ පිපෙනවා කඩුපුල් මල් පෝච්චි මට රැප් කරනකොට තෝ 100ක් ආශිර්වාද ලැබෙනවා මැරිච්ච ආච්චි හොන්නව මිත්‍රවරුනි ෆිල්ට් පවසන කොට අවසානයේ දිට්ටා කුලිසුනාටුවෙන් නැගිටපු දනා නැවතත් ඇවිල්ලා කැන්ඩි අසේලව හිරේ යවනවා බලන්න හිරේ ඉඳන් අවුරුදු ගානකට හිරේ යනවා කියලා ධනරාජ ලයිව් ඇවිල්ලා කියලා තිනවා පැය 3න් එළියට ඇවිල්ලා තිනවා දුක ප්‍රකාශ කරන කැන්ඩි අසේල අවුරුද්දක් දෙකක් ඇතුළේ දැම්ම කියපු අය කෙනෙක් කියලා ඉන්නවා දේශකාරය හැමෝටම කියන්නේ වල හැමෝම දුව අවුරුද්දක් දෙකක් ඇතුළේදී කියලා පැය 3න් එළියට ආපු චරිතයක් ඉන්නවා ඒ තමයි අපි කැන්ඩි අසේල මචං ආයේ කොහමද
බියගොම ඉන්නේ සර්ලා ගැන කියන්න දෙයක් තියෙනවා. මේ අන්තිම ජරා සර්ලා ටිකක් තමයි බියගොම පොලිසියේ ඉන්නේ. හරිද? මේ කොළඹ පොලිසිය දුක ප්‍රකාශ කරන්නේ. මාත්‍යට පවා බැන්න මේ බියගොම පොලිසිය සර්ලා. හරි මම කිව්වා මට කරපු මේ වැඩේට මම ෆොටෝ ගාලා මිනි මාර්ගේ පොරෙක් විදියට දාලා මේ ටක් ගාලා Facebook දාලා මේ ලොකු වැඩක් කරා කියලා එයාලා හිතන්නේ මම සිවිල් නඩුවක් දානවා කිව්වට පස්සේ කොළඹ පොලිසියේ ලොකු මාත්‍ය ළඟට බැයි නම් ඕන එකෙක් ළඟට ගිහිල්ලා දාපන් අපි බය නැහැ කියලා මේ බියගොම පොලිසියෙන් කිව්වා. අපි මලා කියන්න පුළුවන් එළියට ගත්තා. බය දුන්නෙන් කොල්ල එළියට දුන්නෙන් අපි එළියට දාවා. පිල්ටි. ඔයාට කියන්නේ පිල්ටි. හරිද? ඔයා පිල්ටි. මෙන්න ඌ ආයෙත් පිල්ටිට ගහනවා. පිල්ටිට කියලා දැන් නම් පුපේ ඉරා ගන්නවා හොඳේ. පල්ටි. හරිද? වැඩි දඟලන්න එපා. ඉන්න පාඩුවේ අපි කියන්නා මේකේ එල්ලෙන්න වැඩ. සත්‍ය භයානකයි. පිල්ටි පරිස්සම් වෙන්න ඔයා නම කියලා ගාපු ගමන් ටිප්ස් එක අනිවාර්යෙන් ඔයා හඳි දෙකයි. එකට දෙක එන්නේ. හරිදාරින් දෙනවා රිටර්න් එක පුතේ. ස්මෝකියෝ කුට්ටෝ නෙමෙයි අපි සුත්තෝ. හරිද? කුට්ටෝ නෙමෙයි සුත්තෝ. නෙමෙයි අපි සුත්තෝ. අපි ඩිස් එක ගෙවොත් අපි ගන්නවා ඩිස් එකක්. ඔයාට ඩිස් එක ඔයා පුළුවන් නම් පින්ටි මට දාන්න ඩිස් එකක් මගේ නම මෙන්ෂන් කරලා හරියට දාන්න. නිකන් ඔය ආවට ගියාට නිකන් ආරකයි මේකයි කියලා ෆයිල් අනක් ගන්න හදන්න එපා. නම මෙන්ෂන් කරලා පිළිටි දාපන් ඩිස් එකක් අනිවාර්යෙන් රිටර්න් එක දෙන්නේ හැදෙන්න දෙන්නේ. අයි බයිසු කොම්පට කියන්නේ මේ කොළඹ පොලිසියේ ලොකු මහත්තයාට ගරු පොලිස් පෙතිට බියගොම සර්ලා බැන්න ගොඩක්. හරිද? පුළුවන් දෙයක් කරපන් මේ කොළඹ පොලිස් පෙතිට අවංකවම කතාව කිව්වොත් කෙලින්ම කොළඹ පොලිස් පෙති තමයි අපි අප්පච්චි වගේ. ඇත්තම කතා කිව්වොත් නැද්ද? අප්පච්චි වගේ කොළඹ පොලිසියේ සර්. නම් දුක ප්‍රකාශ කරන්නේ උන්ගේ අම්මට කියලා කතා කරා බියගොම පොලිසියේ ලොක්කා. අපාස කරලා කතා කරා. මේමයි මේක කොළඹ පොලිසියේ මේ ලොකු මාත්‍යෙන් බලනන මේක දෙහා කියලා පොඩ්ඩක් බලන්න. මට නම් මොකුත් වෙන්න දෙයක් නැහැ. මං කියන්නේ එහෙම කතා කරන්න හොඳ නැහැ. මං කිව්වා මං ගිහිල්ලා සිවිල් නඩුවක් දානවා පොලිසියට කියලා. ඔබ ගිහිල්ලා ඕන තැනකට දාපන් අපි උන්ට බය නැහැ කියලා මේ කොළඹ පොලිසිය සර්ලට බියගොම පොලිසියෙන් බැන්නා. බියගොම පොලිසිය අන්තිම ජරා සක්කිලි වගේ ඉන්නේ පොඩි කොල්ල දෙන්නෙක් ගෙනල්ලා අයිස් කුඩු තිබ්බා කියලා 54 ගැව්වා මම බලන් ඉන්නේ. හරිද? කතිප්පු බීලාපු කොල්ල දෙන්නෙක්ට 54 ගැව්වා බියගොම පොලිසිය. හරි වැරදි වදන් ඒවා නම් හරිම වැරදි. එහෙම කරන්න හදන්න එපා. හරි අපි කතා කරන්නේ අපේ රටේ ඉන්න කොල්ල ගැන. අපේ කොල්ලෝ එහෙම ඩිමාන්ඩ් කළා දීන් ෆෝන් දාලා අතිම්බඩු දාලා ඩිමාන්ඩ් කරන්න එපා. ඒ තිබ්බොත් අවුලක් නැහැ. නිකන් බලු වැඩ කරන්න නම් හදන්න එපා. හරිද? අන්තිමම පොලිසිය බියගොම පොලිසිය කියන්නේ මා ඉපා කරපු පොලිසිය. ඉතින් ඔතනින් දැනට ජීවන ගමන ඔතනින් එහාට ගමන් කරන අසේල කොහොම ගමන් කරයිද? ඉදිරියට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද? ධනරාජා නැවතත් කරලියට පැමිණෙයිද කියලා අපි බලන් ඉමු. anyway එහෙනම් අදට serious පැලසෙන් KO සුද්දා යනවා සුද්දා. next video එකෙන් set වෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. channel එක subscribe කරලා like එකක් දාන්න.